Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ වෙසක් දවස් 3 අපි කොහොමද ගත කරේ කියලා. මේ වෙසක් දවසට කලින් දා රෑ අපි වෙසක් දවසට බද්දන්සලක් දෙන්න තමයි හිතාගෙන හිටියේ. ඉතින් ඒකට උදේට ලේසි වෙන්නත් එක්කලා ඊට කලින් දා රෑ අපි අවශ්‍ය දේවල් කපලා කොටලා තියාගත්තා. ඉතින් බද්දන්සලක් දෙනවා කියන්නේත් ලේසි වැඩක් නෙමෙයි, ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඉතින් අපි ඔක්කොම එකට ඉඳන් කොහොම හරි වැඩ ටික ඉවර කරලා තමයි ගෙදර ගියේ. අපි කට්ටියම ඉතින් එකට එකතු වෙලා මේ වැඩ ටික කරාම කිසිම මහන්සියක් අපිට දැනුණා නැහැ. ඉතින් මම නම් ගියපු වෙලේ ඉඳන් පපඩම් තමයි කැපුවේ. හැමෝම මට විහිළු කරන්න ගත්තා කොහේ ගියත් ලේසි එකක් තමයි ගන්න කියලා. ඉතින් අපි ලුණු තෙල් දාන්නත් හිතාගෙන ඉන්න නිසා මේ කට්ටිය ලුණු කපනවා. මේ දින නම් හරිම හිතේ අමාරුවෙන් ලුණු කපන්නේ අපි එකට ඉන්න නැතුව. ඉතින් මේ හදන්නේ ලුණු තෙල් දාන්න ලේසියටත් එක්ක රෑම ලුණු තෙල් දාලා තියාගත්තා. මේ වෙද්දිත් වෙලාව පාන්දර 2:00ට විතර ඇති. අපි මේ ටික ඉවර කරලා ගෙදර ගියා. ඉතින් මේ වෙසක් දවසේ දවල් 12ට විතර තමයි අපි දන්සල දෙන්න ගත්තේ. ඉතින් අපේ මෙනු එක තමයි කහබතුයි අල තෙල් දාලයි ලුණු තෙල් දාලයි පරිප්පුයි පපඩුණු. ඉතින් ගොඩාක් කට්ටිය අපේ දන්සලට ආවා. එයාලා කාලා රසයි කියලා හිමත් ගියා. ඉතින් එයාලා ඒව කාලා රසයි කියලා කිව්වහම අපිට දැනෙන සතුට වචන වලින් කියන්න බැරි. සීත කුණුසුම සැප දුක පසෙක තබා වේදනාවින් මිනිසුන් සොය සොය ඔබ දෙසුදම් මග නොවේ නිමා වේදනාවින් ඉතින් වෙසක් කියන්නේ දන්සල් දෙන එක විතරක් නෙමෙයිනේ. ඉතින් දැන් අපි යනවා දන්සල් වඳින්න. ඔන්න ඉතින් අපේ ගමන පටන් ගත්ත ගමම අපිට හම්බුණා සුප් දන්සලක්. අපි ඉතින් ඒකේ පොලිමේ තමයි මේ ඉන්නේ. ඉතින් මේ තියෙන සුප් එක හරිම රසට තිබ්බා. ඉතින් ඊගාවට අපිට හම්බුණා කඩල දන්සලක්. ඒකත් හරිම රසට තිබ්බා. අපි දැන් මේ ඒකේ පොලිමේ තමයි ඉන්නේ. ඉතින් ඒකෙන් පස්සේ අපිට කෝපි දන්සලක් හම්බුණා. ඒක නම් ළඟටම ගෙනත් දෙනවා. ඒකත් හරිම රසට තිබ්බා. ඉතින් වෙසක් කියලා දන්සල්ම වැඳලා හරියන්නේත් නෑනේ. අපි දැන් මේ පන්සලක් හොයාගෙන යනවා. ඔන්න ඉතින් අපිට පන්සලකුත් හම්බුණා. අපි වාහනේ මෙතනින් දාලා පන්සලට පයින් තමා ගියේ. ඒකේ ගලකුත් නගින්න තියෙනවා. පන්සලට යන්න තියෙනෙත් මේ වගේ පල්ලමකින් වගේ. ඇත්තටම ඒක නගින්නත් හරිය අමාරුයි. හරිම අමාරුයි. මම උතන අමාරුයි කිව්වට ඔය පන්සලට යන ටික පන්සලට ගිහිල්ලා තියෙනවා ගලක් නගින්න. ඒව තමයි ඇත්තටම අමාරු. කොහොම හරි අපි ගල නැග්ගා. ඉතින් ඔන්න අපි පන්සලටත් ආවා. ඉතින් මේ පන්සල නම් හරිම ලස්සනයි. මේ මගේ ෆස්ට් ටයිම් මේ පන්සලට ආපු හරිම ලස්සන පන්සලක්. ඉතින් මාරම දුරයි මේ කන්දට. අපිට සෑහෙන වෙලාවක් ගියා. පැයක් විතර ගියා අපිට මේ කන්ද නැගලා ඉවර වෙන්න. ඉතින් මේ දෙන්න නැග්ගා නෙමේ බඩ ගෑවි තනිකරම. ඉතින් ගල නැගලා ඉවර වුණාම මෙන්න මේ විදියට චෛත්‍යයක් තියෙනවා. අපි ගල නැගලා ඉවර වෙද්දි රැත් වුණා. ඉතින් මෙතන මාරම ලස්සන view එකක් තිබ්බේ. අපි ඉතින් ගල නැගලා ඇවිත් මෙතන පොඩ්ඩක් වාඩි වෙලා මහන්සි නිවාගෙන ගෙදර යන්න පිටත් වුණා. මේ වෙද්දි ලයිට්ස් එහෙමත් දාලා මාර්ම ලස්සනයි පන්සල. සිල්විඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙලි කළ අප හෙළදීප තිලවග බුදු සමිගේ. ඉතින් දැන් අපි මේ ගෙදර යන්න තමයි පිටත් වුණේ. පුදුම බ්ලොක් එකක් තිබ්බේ පාරේ. ඉතින් මෙහෙම හිමීට බ්ලොක් එකේ යනකොට අපිට දන්සල් 2-3ක්ම හම්බ වුණා. ඉතින් මේ සීනි සම්බෝල බනිස් දන්සලක්. මේක උණු උණුවෙන් හරිම රසට තිබ්බා.
ඉතින් මේ දන්සලේ අයිස්ක්‍රීම් එක උඩින් බිස්කට් එකක් ගහලා දෙන්නේ. බිස්කට් එක නම් මාරම රසයි. ඊට පස්සේ අපිට බත් දන්සලක් හම්බුණා. පැයක් විතර අපිට පොලිමෙත් ඉන්න වුණා. ඉතින් මෙව තමයි බත් දන්සලේ තිබ්බේ. එකත් රහයි. ඉතින් ඊට පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මේ 14 වෙනිදා අපි මේ කොළඹ වෙසක් බලන්න යන්න තමයි පිටත් වුණේ. ඉතින් අපි මේ කොළඹ යනවා. ඉතින් කොහොම වෙසක් බැලුවත් අපි සේරමල්ල එකට ඉන්නා වගේ සතුටක් නැහැනේ. ඉතින් අපි සේරමල්ල එකතු වෙලා කොළඹ යනවා. ඉතින් ඔන්න අපේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් ඉතින් අපි සින්දුවක් කියාගෙන තමයි ඉතින් අපි කොළඹට වෙනකන් ගියේ. ඉතින් සින්දු කිව්වා කියලා නෑ අපි දන්සල් වලින් නවත්තන්නත් අමතක කරේ නෑ. මේ සුපුයි පානුයි දන්සලක්. ඊට පස්සේ කඩල දන්සලක්කුත් හම්බුණා. ඉතින් ඔන්න අපිට හිතුණා මගෙන් මෙන්න මේ වගේ නලාවක් ගන්න. මොකද ගොඩක් අය මේ වගේ පිඹ යනවා. ඉතින් අපිටත් හිතුණා ඉතින් අපිත් මේකක් ගත්තා. ඉතින් තව පොඩි ඔය වෙස් මොහුණු බෑන් වගේ දේවලුත් ගත්තා. ඉතින් අපි ඒව ගන්න අතර කරපු තැන තොරණකුත් තිබ්බ. ඉතින් අපි තොරණත් බලලා තමයි කොළඹ යන්න ආයෙමත් පිටත් වුණේ. ඉතින් අපි නලා එහෙම පිඹ යද්දී අපිට ලොරියක් සෙට් වුණා. කලර් ලයිට් එකේදී එයාලත් නලා පිඹිනවා අපිත් නලා පිඹිනවා. ඉතින් එතනත් හොඳ ෆන් එකක් ගන්න ගමන් අපි ගියේ. ඉතින් ඔන්න අපි කොළඹටත් ආව. ඔන්න බලන්නකෝ කොළඹ තියෙන ලස්සන සිංහමින්ද මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලොවග බුදු සමිගේ තිලොවග බුදු සමිගේ. ඉතින් අපි මේ වාහනෙත් නවත්තලා අපි ආපු ගමම මේ කරන්නේ ගංගාරාමයට යන එක. ඉතින් අපි ගංගාරාමයට යන එක නම් අමතක කරේ නැහැ. ඉතින් බලන්නකො මේ පන්සලේ තියෙන ලස්සන පිළිවෙල. ඇත්තටම මේ පන්සල හිත නිවන තැනක්. ඉතින් මේ පන්සලේ මෙන්න මේ බුදු පිළිමේ කිරි ගරුඬ වලින් තමයි හදලා තියෙන්නේ. ඒක වට කරලා තියෙන්නේ කිරි ගරුඬ වලින්. ඉතින් මේ පන්සලට කොච්චරනම් සෙනගාවත් මේ පන්සලේ තියෙන පිළිවෙල පිරිසිදුකම නැති වෙන්නේ නැහැ. ඇතුළට ගියත් එක වැලියටයක්වත් නැති තරම් මාරම පිළිවෙලට තියාගෙන ඉන්නවා. ඉතින් අපි පන්සල බලලා වැඳලා බෝධිය නාවලා පිටත් වුණා. ඉතින් අපි ගංගාරාමෙන් එළියට ආපු ගමන් අපිට හම්බුණා බත් දන්සලක්. අපි දැන් ඒකේ පොලිමේ තමයි මේ ඉන්නේ. මේක මාර පිරිසිදුවට පිළිවෙලට ඉක්මනට දෙන දන්සලක්. එක තැනක විනාඩියක්වත් හිටියේ නෑ. මාරම ඉක්මනට පොලිම ගියා. මේක ආමියකින් තමා කරන්නේ. මං හිතන්නේ මේක හැම අවුරුද්දෙම තියෙනවද කොහෙදෝ. මොකද ගිය අවුරුද්දෙත් මේක තිබ්බා. ඉතින් එයාලම ඒක කාලිවර වෙලා කන්න අයිස්ක්‍රීම් දන්සලකුත් දුන්නා.
ඉතින් ඊට පස්සේ අපි කූඩු ටික බලලා ගෝල් ෆේස් එකට ගියා. ඒකේ තියෙන කානිවල් එකට. ඉතින් කූඩු ටික බලලා අපි තොරණකුත් බැලුවා. මුළු ජාතක කතාවම නම් බැලුවේ නැහැ. පුළුවන් ටික බලලා අපි ඊට පස්සේ ගෝල් ෆේස් එකට ගියා. ඉතින් කානිවල් එකකට යනවා නම් අනිවාර්යෙන් මේකක යන්න එපා. ඉතින් ජොලියටත් එක්ක අපි ගියා. ගිහින් පොලිමේ හිටන් ඉති කකුල් දෙක හිටන් වේවුලුවා බයට. හැබැයි නැගලා ටික වෙලාවක් ගියාට පස්සේ බයක් තිබ්බේ නැහැ. මොකද මුළු කොළඹම ලස්සන්ට මේක ඉදී යද්දි පේනවා. ඉතින් ඒක නිසා අපි ආසාවෙන් ඉතින් ඒකෙත් ගියා. ඉතින් අපි දැන් මේ ගෙදර යන තමයි පිටත් වුණේ. ඉතින් මෙහෙම තමයි එදා දවසත් ඉවර වුණේ. සින්දුවක් කියාගෙනම අපි ගෙදරට යනකම් ගියා. ඉතින් මේ 23 වෙනිදා අපි මේ ගම්පහ තමා යන්නේ කූඩුව බලන්න. අපි මේ කූඩුව බලන්න ගියේ අන්තිම දවසට කලින් දවසේ. ඒ වුණත් පුදුම තරම් මේ බ්ලොග් එකක් තිබ්බේ ඒක බලන්න. කොහොම හරි අපි එතෙන්ට ආවා. ඉතින් ඔයාලට පේනවනේ මේ කූඩුව බලන්න තියෙන පොලිම. ඉතින් අපි 4 දෙනා නම් පොලිමේ හිටියේ නෑ. එයාලා එනකන් අපි කූඩුව ළඟට වෙලා හිටියා. මොකද මේ පොඩි කෙනා අඬන්න ගත්තා. ඉතින් ඔන්න දැන් එයාලා ආවා. දැන් ඉතින් අපි කූඩුව බලන්න තමයි හදන්නේ. ඔන්න බලන්නකෝ ඒ කූඩුවේ ලස්සන. ඉතින් මේ තියෙන්නේ කූඩුව බලන්නකෝ ඒකේ ලස්සන. මේක තමයි ලංකාවේ විශාලතම කූඩුව. මේක මාස 7ක වෙලේ ඉඳන්ලු හදන්නේ. ඉතින් මේකට විදුලි ආධාර එහෙමත් දාන්න තියෙනවා. මං හිතන්නේ න සේරම වගේ මේකට විදුලි ආධාර දානවා ඇති. මොකද මේක දැක්කහම නොදා ඉන්න බැරි තරම්. ඉතින් අපිට කොච්චර එපා වෙලා හිටියත් පොලිමේ ඉඳලා මේ කූඩුව දැක්කට පස්සේ ඒ හැමදේම අමතක වෙනවා. ඉතින් මෙතනින් මම්මගේ vlog එක ඉවර කරනවා. ඉතින් මේ vlog එක බලන් හිටපු ඔයාලා හැමෝටම thank you. ඉතින් මහන්සි වෙලා කූඩු හදපු මහන්සි වෙලා දම්සල් දුන්න හැමෝටම ගොඩාක් පිං.